ආයුබෝවන්. අද අපි මේ අපිට ලැබිලා තියෙන මේ සටහන් ටික අරගෙන කතා කරමු. සිතුවිලි වල තියෙන බලපෑම ගැන. මේ වෙයි මූලිකවම කියවෙන්නේ අපි හිතන දේවල්. ඒ කියන්නේ අර ධනාත්මක හෝ ඍණාත්මක සිතුවිලි කොහොමද අපේ ජීවිතේට අපේ යථාර්ථයට බලපාන්නේ කියලා. විශේෂයෙන්ම මේ සටහන් වල විශ්ව ශක්තිය කියලා මොකද්ද අමුතු සංකල්පයක් ගැනත් කියනවා. ඔව් ඒක තමයි මේකේ ප්‍රධානම තැනක් ගන්නෙ විශ්ව ශක්තිය. ඒ කියන්නේ මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ? මෙහෙමයි එයාලා කියන විදිහට මේක හරියට අපේ ප්‍රධාන සිතුවිලි තියෙනවානේ. අන්න ඒවට ප්‍රතිචාර දක්වන බලවේගයක් වගේ. අපි හොඳ දේවල් ගැන හිතුවොත් හොඳ ප්‍රතිඵල. නරක දේවල් ගැනම හිතියොත් නරක දේවල්ම ලඟ වෙනවා. ඔව් ඒ වගේ දෙයක් තමයි මේ සටහන් කියන්නේ. හරියට ආකර්ෂණයක් වගේ. ඉතින් කෙනෙක් හිතුවොත් අනේ අයි මටම මෙහෙම වෙන්නේ කියලා ඒ සිතුවිල්ලම තවත් ඒ වගේ දේවල් ගේනවා කියලාද කියන්නේ? ඒක තමයි. ඒක හරියට ඒ සිතුවිල්ලෙම එල්ලිලා ඉන්නකොට ඒක චක්‍රයක් වගේ වෙනවා. එතකොට ඉලක්කවලට යන එක අමාරුයි නේද? හරි. ඒ කියන්නේ දුක ගැනම හිතන එක ඒකෙන් තවත් දුකක් එනවා වගේ. ඔව් දුක ගැනම හිත ඉන්නකොට දුකම ආකර්ෂණය වෙනවා කියන එක තමයි මේකේ තියෙන අදහස. ඉතින් මේකට මොකක් හරි විසඳුමක් මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් සටහන් වල මොනවාරි කියනද ඒ ගැන? ඔව් තියෙනවා. එයාලා කියනවා විසඳුම තමයි ධනාත්මකව හිතන එක පුරුදු කරන එක. ධනාත්මක හිතන එක? ඒ කියන්නේ වෙන දේවල් දිහා අපි බලන විදිහ අර කෝණිය වෙනස් කරගන්න එක. ඒ සිතුවිලි වල තියෙන අර කම්පනය වගේ එකකට තමයිලු මේ විශ්ව ශක්තිය ප්‍රතිචාර දක්වන්නේ. මට මතකයි උදාහරණකුත් තිබ්බනේ දෙයකට. අර වැටිලා අතක් කැඩුනත් ඔව් ඒ ගැන දුක් වෙනව වෙනුවට අනේ මම තවම ජීවත් වෙනවනේ කියලා සතුටු වෙන්න කියන එක වගේ. ඒක තමයි. ඇත්තටම මේක අහනකොට ටිකක් අභියෝගාත්මකයි වගේ නේද? ඔව් ටිකක් අමාරුයි වගේ තමයි. ඒත් මේ සටහන් වල තර්කය තමයි ඒ වගේ අමාරු වෙලාවක වුණත් ඒකේ මොකක් හරි හොඳ පැත්තක් දකින්න උත්සාහ කරන එක. එහෙම ධනාත්මක හැඟීම් හිතින් මමා ගන්න එකේ නර කියන විශ්වයේ ධනාත්මක ශක්තිය. ඒක අපිට ලබා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒ ශක්තියෙන් අපිට උදව්වක් වෙනවා ඉලක්ක වලට යන්න. ඔව් ඉලක්ක වලට යන්න විතරක් නෙමෙයි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරගන්න. ජීවිතේ කියන්නේ විඳවන්න තියෙන දෙයක් නෙමෙයි විඳින්න තියෙන දෙයක් කියලා තේරුම් ගන්න. අර කියමනකුත් තිබ්බ නේද? මේ ජීවිතේ හැම තත්පරයක්ම අපිට විඳින්න මිසක් විඳවන්න නෙවෙයි ලැබිලා තියෙන්නේ කියන. හරියටම හරි. ඒකෙන් මේ අදහස තව ශක්තිමත් වෙනවා. ඉතින් මේ ඔක්කොම සාරාංශයක් විදිහට ගත්තොත් මේ සටහන් වලින් කියවෙන ප්‍රධානම දේ තමයි අපේ හිතන විදිහ අපේ මානසික ආකල්පය. ඒක අපේ ඇත්ත ජීවිතයට යථාර්ථයට කෙලින් බලපානවා කියන එක විශේෂයෙන්ම විශ්ව ශක්තිය කියන එක හරහා. ඔව් ඒක තමයි. හරියටම කිව්වොත් මේ මූලාශ්‍ර වලින් කියන්නේ අපේ ඇතුළාන්ත සිතුවිලි ලෝකයයි බාහිර ලෝකයේ වෙන දේවල් අතරේ බලවත් සම්බන්ධයක් තියෙනවා කියලයි අර ශක්තිය හරහා. හරි. ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් උතු මතුවෙනව නේද? මට හිතන විදිහට. මොකද්ද? ඒ තමයි ජීවිතේ ඇත්තටම අමාරු. ලොකු ප්‍රශ්න කම්පනාවන් එනකොට ඒ වෙලාවෙත් මේ කියන විදිහටම දිගටම ධනාත්මක වෙන්න එක ඒක කොච්චර දුරට ප්‍රායෝගිකද? ඒක ඇත්ත. ලෙඩක් දුකක් නැත්තම් ලොකු පාඩුවක් වුණාම ඔව්. මොකද මේ සටහන් කියන්නේ ඕනෑම අභියෝගයක් මැද්දේ වුණත් ඒකේ හොඳ පැත්තක් හොයන්න කියලා. ඒකේ හැමෝටම හැම වෙලේම කරන්න පුළුවන් දෙයක්ද කියන එක ප්‍රශ්නයක්. ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක් තමයි. කොහොමුණත් මේ සතාන් වල අදහස නම් මේකයි. ඔව්. අපි අවසාන වශයෙන් අර යාළගේ ප්‍රාර්ථනාවත් මතක් කරමු නේද? ඔයාලට මේ විශ්වයේ සියලු ආශිර්වාදයන් ළඟා වේවා කියලා තමයි තිබුණේ.